අයිබෝවන් කොහොමද යාළුවනේ අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ තවත් උණුණුමනිකුත් තුන තෙලුගු මූවි එකක්. මේ වෙද්දි මේ මූවි එකට 10න් 8.5ක් වගේ ඉහළම IMDb අගයක් ලැබිලා තියෙනවා. ඒකෙන්ම ඔයාලට හිතා ගන්න පුළුවන් මූවි එක කොයිතරම් රසවත්ද කියලා. ඉතින් මේ තමයි 2026 නිකුත් වුණ Dark Knight කියන මූවි එක. මූවි එක බලන්න කලින් මේ වගේ අලුත්ම මූවිස් ඉක්මනින්ම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ කවුරු හරි කෙනෙක් මල සිරුරක් බිම දිගේ ඇදගෙන යනවා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ වෙනත් සිදුවීමක්. ඒ කාන්තාවක් කාර් එකක් පදවගෙන එනවා. හැබැයි එයා ඉන්නේ මොකක් හරි ප්‍රශ්නයක. කොහමරි ඔය අතර එයා දකිනවා පාරේ යාචකයෙක් වගේ කෙනෙක් යනවා. ඒත් එයා ඇත්තටම යාචකයෙක් නෙවෙයි තපස් රකින්න කෙනෙක්. ඉතින් මේ කාන්තාවගේ නම හේමා. කොහමරි මේ අතරේ තමයි අපිට පෙන්වන්නේ තව තරුණයෙක්ව. ඉතින් මේ තරුණයාත් එයාගේ බයික් එක පදවගෙන එනවා. කොහොම හරි එම වාහනේ එන අතරේ ආයෙත් පාරක් අර තාපසයව දකිනවා. එහම මේ වෙලාවේ හොඳටම කලබල වෙනවා. මොකද දැන් ටිකට කලින් එයා මේ තාපසයව පහු කරා. කොහොම හරි මේ විදිහට අර තරුණයා එහෙමයි දෙන්නම එකම පාරේ තමයි ඉන්නේ. ඉතින් මේ දෙන්නම එකවර ඔල්ලෝසුවෙන් වෙලාව බලනවා. ඔය වෙලාවේ තමයි ඒ දෙනගේ වාහන දෙක හැප්පෙන්නේ. කොහොම නමුත් අර තරුණයාට ලොකු තුවාලයක් නැහැ. ඉතින් හැම කාර් එකෙන් බැහැලා මේ තරුණයව උස්සන්න එනවා. ඒ වෙලාවේ තමයි එයා ආපහු අර තාපසයව තුන්වෙනි පාරට අත්දකින්නේ. එයාට හිතා ගන්න බෑ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. කොහොම හරි මෙතනින් පස්සේ අර තරුණයා ඉන්නේ රෝහලේ. එයාගේ නම රොෂාන්. ඉතින් රොෂාන්ව බලන්න හේම එනවා. ඉතින් හේම වෛද්‍යවරයෙක්ගෙන් අහනවා රොෂාන්ට ලොකු අමාරුවක් නෑ නේද කියලා. ඒ වෙලාවේ රොෂාන් හේමට හින්ඩකට වගේ කියනවා අමාරු නැත්තම් මේවා නිකන් බඳිනවද කියලා. ඉතින් හේම රොෂාන්ගේ සමාව අරගන්නවා. කොහොම හරි වෛද්‍යවරයා හේමට කියනවා මෙයාට හොඳට කන්න දෙන්න නැත්තම් එයාට සිහිය නැති වෙයි කියලා. ඔන්න ඊට පස්සේ මේ දෙන්න මෙතනින් එළියට එනවා. හේම රොෂාන් ඒ කාර් එකෙම ගෙදරට ඇරලවන්නම් කියලා කියනවා. ඉතින් රොෂාන් කාර් එකේ සින්දුවකුත් දාගෙන සින්දුව කියා යනවා. එයා හේමගෙන් අහනවා ඔයා සින්දු කියන්න දන්නවද කියලා. රොෂාන්ට නම් ඇක්සිඩන්ට් වුණ එක ගැන ගානක්වත් නැහැ. කොහොම නමුත් හේම කියනවා මං දැන් ඉන්නේ සින්දු කියන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි කියලා. කොහොම හරි රොෂාන් ඉන්න ෆ්ලැට් එක. එයා හේමට කියනවා මං එක කාලෙට එක තැන්වල ඉන්නවා කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේ හේම එයා ගෙදරට වෙලා ඉද්දී රෝහලෙන් කෝල් එකක් එනවා. ඒ රොෂාන්ගේ රිපෝට් එකක් ගැන කියලා. කොහොම හරි ඊට පස්සේ එයා රොෂාන් එක්කම රෝහලට යනවා. රොෂාන් මේ වාර්තාව අරගෙන එළියට එනවා. එයා කියනවා ડોක්ටර් කිව්ව විදිහට මගේ ටිෂු එකක් ඇදිලා තියෙනවා. ඒ නිසා මට හොඳට කෑම කාලා විවේක ගන්න කිව්වා කියලා. ඉතින් මේ දෙන්න ආපහු ගෙදරට එන ගමන් ඉන්නවා. ඒ අතර රොෂාන් කඩේකට ගිහින් මැගී පැකට් ගොඩක් අරගෙන එනවා. හේම අහනවා ඔච්චර මැගී මොකටද කියලා. ඔය වෙලාවේ තමයි රොෂාන් කියන්නේ මං උදේටයි දවල්ටයි රාත්‍රියයි දෙකටම කන්නේ මේවා. මං උයන්න දන්නේ නැහැ කියලා. කොහොම හරි හේමගේ දෙට එනවා. ඒ ආවහම තමයි එයා දකින්නේ රොෂාන්ගේ ෆෝන් එක කාර් එකේ අමතක කරලා ගිහින් කියලා. ඉතින් එයා කෑම කන ගමනුත් මේ දිහා බලාගෙන කල්පනා කරනවා. ඉතින් එයා එක තීරණයක් ගන්නවා. ඊළඟට හේම කෙලින්ම එන්නේ රොෂාන්ගේ ෆ්ලැට් එකට. ඉතින් හේමව දැක්කහම රොෂාන්ටත් පුදුමයි. ඉතින් රොෂාන් එයාව ගේ ඇතුළට ගන්නවා. ඔය වෙලාවේ තමයි හේම රොෂාන්ගේ ෆෝන් එක එයාට පෙන්නන්නේ. රොෂාන් කියනවා මම මේක හොයා හිටියේ කියලා. ඊට පස්සේ එයා හේමට කියනවා මම මැගී හදලා තියෙනවා. අපි දෙන්නම එක කමු කියලා. ඒත් හේම රොෂාන්ට කෑමකුත් අරගෙනයි ඇවිත් තියෙන්නේ. ඉතින් රොෂාන් සතුටින් මේ කෑම එක කනවා. එයා කියනවා ගොඩ දවසකට පස්සේ තමයි මම මේ ගෙදර හදපු කෑම එකක් කන්නේ කියලා. ඉතින් රොෂාන් මේ කෑම එක ගොඩක් වර්ණනා කරනවා. එහෙම ඒක ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නවා. එයාට ඒකෙන් ලොකු සතුටක් දැනෙනවා. ඊට පස්සේ රොෂාන් ෂර්ට් එකක් ඇඳ ගන්නවා. හැබැයි එයාට අතත් බැඳගෙන ඒක අඳින්න ටිකක් අමාරුයි. මේ දිහා බලන් හිටියේ හේමා එයාට උදව් කරනවා. ඒ වගේම බොත්තම් ටිකක් දානවා. ඔය වෙලාවේ නම් රොෂාන්ගේ හැඟීම් වෙනම පැත්තකට යනවා. ඒක හේමටත් තේරෙනවා. කොහොම නමුත් හේම ඉක්මනට එයාගේ නබ කෑම පෙට්ටියත් අරගෙන මෙතනින් යනවා. ඔන්න ඉතින් ඊළඟ දවසත් රොෂාන් හේමට කෝල් එකක් ගන්නවා. එයා හේමට කියනවා අද මට කෑම උයන්න එපා. ඔයා මහන්සි වෙනවට මං එච්චර කැමති නෑ කියලා.
ඒ වෙලාවේ තමයි හේම කියන්නේ මං කාටවත් ඉව්වේ නැහැ කියලා. ඉතින් රොෂාන් කියනවා මගේ අත හොඳට තිබ්බනම් මං බයික් එකේ කොහේ හරි යනවා. ඒත් දැන් මට යන්න විදිහක් නැහැ. ඔයාට පුළුවන්ද මාව එළියට එක්කන් යන්න කියලා. ඒත් හේම මේ වෙලාවේ රොෂාන්ට ටිකක් සැරෙන් කතා කරනවා. එනිසා රොෂාන් සොරි කියලා ෆෝන් එක කට් කරනවා. කොහමයි ටික වෙලාවක් යද්දී හේමටම ඕන වෙනවා රොෂාන් එක්ක යන්න. මේ නිසා එයා රොෂාන්ට කෝල් කරලා ඒ ගැන කියනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ මෙතන කෑම කන රෙස්ටුරන්ට් එකකට එනවා. ඉතින් මෙයාලා ගොඩක් සතුටින් කෑම කනවා. ගොඩක් දේවල් කතා කරනවා. මේ අතරේ හේම රොෂාන්ගෙන් අහනවා ඇයි ඔයා හැමදාම මැගී කකා ඉන්නේ? ඔයාගේ අම්මා වෙන කෑම කන්න ගෙදරට ගියා නම් හරිනේ කියලා. ඒ වෙලාවේ තමයි රොෂාන් කියන්නේ මට අම්මා කෙනෙක් නෑ. ඉන්නේ කුඩාම්ම කෙනෙක් විතරයි. ඒ ගෙදර මට ඕන ආදරේ නෑ කියලා. ඉතින් ඒකට හේමට ටිකක් දුක හිතෙනවා. කොහොම හරි මේ දෙන්න මෙතනින් එද්දී කාර් එකේ හුලං යනවා. ඉතින් රොෂාන්ට එක අතකින් ටයර් එක මාරු කරන්න අමාරුයි. හැබැයි ටයර් එක මාරු කරගන්නේ නැතිව මෙතනින් යන්නත් බෑ. මේ නිසා රොෂාන් හේමගේ උදව් ඇතුව ටයර් එක ගලවලා එක හයි කරනවා. මේ වෙලාවේ තමයි හේම රොෂාන්ගේ ශක්තිමත් අත් දෙක දකින්නේ. ඉතින් ඒකෙන් එයාට රොෂාන් ගැන කැමැත්තක් ඇති වෙනවා. එයා හිතාමතාම රොෂාන්ගේ අතින් අල්ලගෙන එයාට උදව් කරනවා. ඊට පස්සේ ටයර් එකත් මාරු කරගෙන මේ දෙන්නගේ දෙට එනවා. එයාලා එන්නේ රොෂාන්ගේ ගෙදරට. ඉතින් මේ දෙන්නත් එකක් හදාගෙන බොන්න පටන් ගන්නවා. ඒ අතරේ තමයි රොෂාන් හේමට කියන්නේ එයත් එක්ක චෙස් එල්ලම් කරමු කියලා. ඒත් හේම කියනවා එයාට ගෙදර යන්න ඕන කියලා. හැබැයි රොෂාන් කොහොම හරි හේමව කැමති කරව ගන්නවා. ඉතින් මේ දෙන්න චෙස් ප්ලේ කරන අතරේ ගෙදර කරන්ට් එකත් යනවා. මේ නිසා ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් දෙන්නටම හොඳටම දහඩිය දානවා. මේ වෙලාවේ රොෂාන්ගේ ඇස් දෙක තියෙන්නේ හේම ළඟ. කොහොම හරි එයා හේමගේ ටිෂු එකෙන් මූණ පිහ දානවා. ඒ වෙලාවේ හේමට තරහ යනවා. එයා රොෂාන්ගෙන් ඒක උදුර ගන්නවා. කොහොම රොෂාන් වතුර එකක් අරන් එන ටිකට හේම මෙතනින් යනවා. ඉතින් රොෂාන් ඇවිත් හේම දාලා ගිය ටිෂු එක අතට ගන්නවා. ඊට පස්සේ ඒක මූණට ලං කර ගන්නවා. ඔය අතරේ තමයි හේම ආපහු මෙතෙන්ට එන්නේ. එයා ඇවිත් අර ටිෂු එක උදුරගෙන එතනින් යනවා. හැබැයි රොෂාන් එයාට යන්න දෙන්නේ නැහැ. එයා හේමව එයාගේ ළඟට අරගෙන කිස් කරන්න හදනවා. ඒත් හේම එයාට කම්මුල් පාරක් ගහලා එතනින් යනවා. කොහොම වුණත් ඊළඟ දවසේ හේම රොෂාන්ව එක්කම් බැන්ඩේජ් ගලවන්න රෝහලට ඇවිත් ඉන්නවා. හැබැයි මේ දෙන්න කතා කරන්නේ නැහැ. රොෂාන් එතන ඉන්න නර්ස්ලා එක්ක hina වෙවි කතා කරනවා. ඒක හේමට තරහ අවසන දෙයක් වෙනවා. මේ නිසා එයා ඒ දෙන්නට එතනින් යන්න කියලා බැන්ඩේජ් එක ගලවන්න පටන් ගන්නවා. ඒ වගේම එයා රොෂාන්ගෙන් සමාව ඉල්ලනවා. ඉතින් මේ දෙන්න ආපහු යාළු වෙනවා. කොහොම හරි දැන් රොෂාන්ගේ අත සනීපයි. එයා කෙලින්ම එන්නේ එයාගේ බයික් එක ගන්න. ඉතින් රොෂාන් හේමවත් බයික් එකේ දාගෙන ගොඩක් සතුටින් මුළු නගරේ පුරාම යනවා. කොහොම හරි මුළු දවල් කාලෙම මේ දෙන්න එකට ගත කරනවා. එයාලා ගොඩක් නිදහසේ ඉන්නවා. ඉතින් රැ වුණාට පස්සේ හේම ගෙදර එනවා. ඒදි තමයි එයා ගෙදර තව කෙනෙක් ඉන්නේ. මේ වෙන කවුරුවත් නෙවෙයි හේමගේ සැමියා. ඉතින් හේම මේ කෙනාට කතා නොකරම එයාගේ කාමරයට යනවා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ වසරකට කලින් සිදුවීම. ඉතින් හේම මීට අවුරුද්දකට කලින් තමයි රොයි කියන කෙනා එක්ක විවාහ වෙන්නේ. රොයි කියන්නේ ටිකක් හේමට වඩා වයසින් වැඩි කෙනෙක්. කොහොම නමුත් පළවෙනි දවසේ උනත් රොයි හේම දිහා බලන්නේ ටිකක් අඩුවෙන්. ඉතින් මේ දෙන්නගේ විවාහය සිද්ධ වෙනවා. හේම නම් ඉන්නේ ගොඩක් සතුටින්. ඊට පස්සේ මේ දෙන්න එන්නේ රොයිගේ ගෙදරට. රොයිගේ ගෙදර ගොඩක් ලොකුයි. ඉතින් හේමගේ පවුලේ අයට මේක ආඩම්බර වෙන්න කාරණාවක්. කොහොම හරි ගෙදර අනිත් අය කාලා බීලා විනෝද වෙනවා. ඒ අතරේ රොයි සහ හේම එයාගේ කාමරයට එනවා මද සමය ගත කරන්න. හැබැයි රොයි ඉන්න වෙන කල්පනාවක. එයා කාගෙන් හරි කෝල් එකක් එනකම් බලාගෙන ඉන්නවා. කොහොමයි ටික වෙලාවකින් රොයි හේම ළඟට එනවා. හේම ඉන්නේ ගොඩක් ලැජ්ජාවෙන්. ඉතින් මේ දෙන්න ආදරෙන් ඉද්දී රොයිට අර කෝල් එක එනවා. මේ කෝල් එක ඇහුණ ගමන් රොයි ඒ කෝල් එක ගන්න එතෙන්ට යනවා. ඊට පස්සේ කොයි හරි යන්න සූදානම් වෙනවා. හේම අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඒකට රොයි කියන්නේ එහෙම දෙයක් නෑ. මම ඉක්මනට ගිහින් එන්නම්. ඔයා නිදා ගන්න කියලා. ඉතින් ඊළඟ දවසේ උදේ වෙද්දී රොයි ඉන්නේ හෝටල් කාමරයක. ඒ තනියම නෙවෙයි. එයා එක තව කාන්තාවක් ඉන්නවා. ඊයේ රෑ රොයි ඉඳලා තියෙන්නේ මේ කාන්තාව ටීනා එක්ක. ඉතින් රොයි උදේම ගෙදර යන්න සූදානම් වෙනවා. හැබැයි ටීනා එයාට යන්න දෙන්නේ නෑ. එයා අහනවා අලුත් බේන්ද නිසා මාව එපා වෙලාද කියලා.
මේ නිසාම රෝයි කියනවා හරි මං යන්නේ නෑ. මං ඔයා එක්කම ඉන්නවා කියලා. රෝයි ටීනා කියන දෙයට එහයින් වැඩ කරන්නේ නෑ. ඊට පස්සේ ටීනා සරාගේ ඇඳුමකුත් ඇඳගෙන රෝයි ළඟට එනවා. ඉතින් රෝයි මේ දෙර තමයි වශී වෙලා ඉන්නේ. ඊට පස්සේ මේ දෙන්න එකට කාලය ගත කරනවා. මෙතනින් පස්සේ රෝයි ගෙදර එනවා. එයා මාන්සිට හොඳටම නිදාගෙනයි ඉන්නේ. ඒ වෙලාවේ එයාගේ අක්කා ඇවිත් රෝයිට වතුර ගහලා ඇහැරවනවා. ඊට පස්සේ කියනවා ඔයා දැන් විවාහ වුණ කෙනෙක්. ඔයාගේ බින්ද කියන්නේ ෆ්‍රිජ් එකෙන් ගන්න භාණ්ඩයක් නෙවෙයි. ඒ නිසා එයාට ගරු කරන්න. එයාව කෑමකට හරි එක්කන් යන්න කියලා. ඉතින් එදා රෑ මේ දෙන්න කෑමකට යනවා. ඒ වෙලාවෙත් රෝයි ඉන්නේ කෝල් එක. මේ නිසා මම කෑම ඕඩර් කරනවා. ඉතින් එයා සුප් එකක් ඕඩර් කරනවා. මේ සුප් එක බිව ගමන් රෝයි එක එළියට විසික් කරලා කියනවා ඒක මෙලෝ රහක් නැති එකක් කියලා. මේකෙන් හේමට ගොඩක් දුක හිතෙනවා. කොහමද ඊළඟ දවසේ රෝයි කාර් එකේ යද්දී බයික් එකෙන් ආව දෙන්නෙක් පාර යන කාන්තාවගේ මාලයක් කඩා ගන්නවා. ඒ කාන්තාව රෝයිට කියනවා එයාගේ මාලේ කඩා ගත්තා. ඒ හොරු දෙන්නම අල්ලගන්න උදව් කරන්න කියලා. කොහොම නමුත් මේ හොරු දෙන්නට වැඩි දුරක් යන්න හම්බ වෙන්නේ නැහැ. එයාලගේ බයික් එක පෙරලෙනවා. ඉතින් රෝයි මේ ළඟට ලං වෙන්න හැදුවත් එයාලා පිහියක් තියාගෙන රෝයිව බය කරනවා. ඔය වෙලාවේ තමයි අපිට පෙන්වන්නේ මේ ස්ථානයේ හේම දැක්ක තාපසයා ඉඳගෙන ඉන්නවා කියලා. කොහොම හරි මේ හොරු දෙන්න එතනින් යනවා. අර කාන්තාව දුක් වෙනවා එයාගේ මාළේ එයාට අහිමි වුණා කියලා. ඒත් වාසනාවකට වගේ ඒක එතන බිම වැටිලා තියෙනවා. ඉතින් එයා ඒකත් අරගෙන එතනින් යනවා. ඊට පස්සේ රෝයි අර තාපසයාට මුදල් නෝට්ටුවක් දීලා යනවා. ඒ වෙලාවේ ඒ තාපසයා රෝයිට කුරුසයක් වගේ පෙන්ඩන්ට් එකක් දෙනවා. මෙතනින් පස්සේ රෝයිගේ ගෙදර ඇවිත් හිටිය රෝයිගේ අක්කා අම්මා වගේම හේමගේ අම්මා තාත්තා මේ ගෙදරින් පිට වෙනවා. ඊට පස්සේ ඉතිරි වෙන්නේ රෝයි සහ හේම විතරයි. ඉතින් දැන් හේම ඉන්නේ ලොකු සතුටකින්. ඒ වගේම එයාගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඒ නිසාම එයා රෝයි වෙනුවෙන් කෑම උයනවා. ඊට පස්සේ ලස්සන සාරියක් ඇඳලා සූදානම් වෙනවා. ඒ අතරේ රෝයි එයාගේ ඔෆිස් එකට වෙලා ඉන්නවා. ඉතින් ඔය වෙලාවෙම තමයි රෝයි ළඟට ටීනා කියන තරුණිය එන්නේ. කොහොම හරි ඔය වෙලාවම හේම රෝයිට කෝල් එකක් ගන්නවා. හැබැයි රෝයි ඒක ආන්සර් කරන්නේ නැහැ. ඉතින් ටීනා ඒක දකිනවා. ටීනා බලෙම වගේ ඒ ෆෝන් එක ආන්සර් කළා රෝයිට කියනවා ඇයි යාට කතා කරන්නේ නැත්තේ? කතා කරලා අහන දෙයට උත්තර දෙන්න කියලා. කොහොම හරි හේම කියනවා මං ඔයා වෙනුවෙන් රසවත් කෑම වේලක් හැදුවා. ඔයා ඉක්මනට ගෙදර එනව නේද කියලා. ඉතින් රෝයි කියනවා මං අද කලින් එන්නම් කියලා. කොහොම වුණත් හේම කියෝ දේවල් අහගෙන හිටිය ටීනා නම් දැන් ඉන්නේ ටිකක් ඉරිසියාවෙන් වගේ. ඒ නිසාම එයා කියනවා ඔයාට දැන් කෑම කවන්න ඔයාගේ බින්ද ඉන්නව නේද? ඒ කියන්නේ ආයෙ ඔයාට මගේ කෑම ඕන වෙන එකක් නෑ නේද කියලා. එහෙම කියලා එයා එතනින් නැගිටලා යන්න හදනවා. මේ වෙලාවේ රෝයි ටීනා ළඟ බැගෑපත් වෙනවා මං අද කලින් ගෙදර යන්නේ නෑ. අපි දැන් එළියට ගිහින් කෑම කමු කියලා. ඔය අතරේ හැම රෝයි ගෙදර එනකම් බලාගෙන හිටියත් එයා කිව්ව වෙලාවට එන්නේ නෑ. ඒත් රෝයි ටීනා එක මහරෑ පාර ඇවිදිමින් විනෝද වෙනවා. කොහමද රෝයි ගෙදර එනකොට දකිනවා හේම කැම මේස උඩම නිදාගෙන ඉන්නවා. ඉතින් රෝයි ආවදනු නිසා හේම ඇහැරිලා රෝයි ළඟට යනවා. ඊට පස්සේ එයා බලෙම වගේ කැම මේසෙ වාඩි කරවලා පිඟානට කැම එකක් බෙදනවා. ඒත් රෝයි හේමට කෙලින්ම කියනවා මං ගෙදේ එළියෙන් කාලයි ආවේ. මට දැන් කන්න විදිහක් නැහැ කියලා. ඉතින් ඇතට මේ දේ නිසා හේමට ලොකු දුකක් ඇති වෙනවා. එයා කාමරේට එනකොටත් රෝයි නිදාගෙන ඉන්නවා. ඉතින් හේමට හිතා ගන්න බෑ මෙතන සිද්ධ වෙන්නේ මොනවද කියලා. ඉතින් ඊළඟ දවසේ උදේ රෝයි එයාගේ ඔෆිස් එකේ මීටින් එකට සහභාගී වෙලා ඉන්නවා. හැබැයි රෝගේ අවධානය නම් තියෙන්නේ මීටින් එක ගැන නෙවෙයි. එයා හිපිල්ලමක්වත් නොගහ ටීනා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේ මීටින් එකෙන් පස්සේ රෝයි කෙලින්ම යන්නේ ටීනාගේ කැබින් එකට. ගිහින් එයාව බලෙම වගේ බදා ගන්න හදනවා. හැබැයි ටීනා කැමති වෙන්නේ නැහැ මේ වෙලාවේ රෝයි ඉල්ලන දේ දෙන්න. ඒ නිසා ටීනා එයාව පැත්තකට තල්ලු කරලා එතනින් යනවා. ඒ අතරේ තමයි හේම මේ ඔෆිස් එකට එන්නේ. ඉතින් හේම රිසෙප්ෂන් එකේ රෝයිගේ කැබින් එක කොහෙද කියලා අහගෙන කෙලින් මේ කැබින් එකට එනවා. එයා මේ එන්නේ රෝයිට කෑම එකක් අරගෙන. ඉතින් හේම එයාගෙන අපු කෑම ටික මේසෙ උඩින් තියලා පිඟානක් හොදගන්න එළියට යනවා. කොහොම හරි ඔය වෙලාවෙම තමයි ටීනා ආයෙම රෝයිගේ කැබින් එකට එන්නේ. ඉතින් එයා ඇවිත් රෝයිගෙන් සමාව ඉල්ලනවා ඉස්සලා තරහ ගත්ත එකට. රෝයි ටීනාව එතනින් යවන්න හැදුවත් ටීනා එක අහන්නේ නැහැ. ටීනා කියනවා මට පල්ලෙහාට ගියාට පස්සේ ඔයාගෙන් හාදුවක් ඕන වුණා. ඒකයි මං ආයෙම ඔයා කැබින් එකට ආවේ කියලා. එහෙම කියලා එයා බලෙම වගේ රෝයිව සිප ගන්න පටන් ගන්නවා.
ඉතින් ඔය සිද්ධිය හේම දකිනවා. ඊට පස්සේ එයා ගොඩක් දුකින් මෙතනින් එළියට යනවා. ඉතින් හේම මේ ගැන කල්පනා කරමින් තමයි එයාගේ කාර් එක පදවන්නේ. අන්න ඒ වෙලාවේ තමයි රොෂාන්ගේ බයික් එක ඇවිත් එයාගේ කාර් එකේ හැප්පෙන්නේ. ඉතින් මෙතනින් එහාට සිද්ධ වෙන සිද්ධිය ඔයාලට මතක ඇති. ඊට පස්සේ තමයි හේම ටිකෙන් ටික රොෂාන්ට ලං වෙන්න පටන් ගත්තේ. ඉතින් එහෙම දවසක හේම ගෙදර එනකොට තමයි හේම දකින්නේ රොයි ගෙදර ඇවිත් ඉන්නවා කියලා. ඔයාලට මතක ඇති ඊට පස්සේ තමයි අපිට හේමගේ රොයිගේ අතීත කතාව පෙන්නුවේ. කොහොම වුණත් දැන් රොයි ඉන්නේ ලොකු කනගාටුවකින් කියන එක අපිට හොඳින්ම තේරෙනවා. ඉතින් මේ වෙලාවේදී අපිට අද උදේ සිද්ධ වෙන සිදුවීමක් පෙන්නනවා. ඉතින් රොයි ඒ කාරකින් කොයි හරි යන ගමන් ඉන්නවා. ඒ වෙලාවේ තමයි එයාට ටීනාගෙන් කෝල් එකක් එන්නේ. ඉතින් ටීනා අහනවා අද ඔයා මොකද කරන්නේ? මාව මීට් වෙනවද කියලා. ඒ වෙලාවේ රොයි කියනවා අද නම් මට එන්න බැරි වෙයි. මම හීම්ලි වලට යන ගමනුයි ඉන්නේ කියලා. කොහොම වුණත් මේ වෙලාවේ අපිට පෙන්නනවා ටීනා ඉන්නේ තනියම නෙවෙයි. එයා ළඟ තව තරුණයෙක් ඉන්නවා. ඒ කියන්නේ ටීනා රොයිටත් කරන ලොකු වංචාවක්. ඉතින් මේ කෝල් එකෙන් පස්සේ රොයිට තව කෝල් එකක් එනවා. හැබැයි ඒ කතා කරන කෙනා කවුද? එයා මොනවද කියන්නේ කියලා නම් මේ වෙලාවේ අපිට පෙන්නන්නේ නැහැ. හැබැයි ඒ කෝල් එකෙන් පස්සේ රොයි හොඳටම කලබල වෙනවා. ඉතින් එයා හීම්ලි යන ගමන අතර කළා ඒ කාර් එක ආපහු හරවනවා. කොහමයි රොයි එන්නේ එක හොටෙල් එකකට. ඒකේ ඉන්න රොයිගේ යාළුවෙක් රොයිට එක කාමරයක් පෙන්නලා කියනවා ඒ දෙන ඉන්නේ ඔය කාමරේ ඇතුලේ. ඇතුලට ගිහින් ඔයාගේ ඇස් දෙකෙන් එක බලා ගන්න කියලා. ඉතින් රොයි ඒ කාමරේ ඇතුලට යනවා. ඉතින් එයා තේරුම් ගන්නවා මෙතන සිද්ධ වෙලා තියෙන දේ. මොකද ඒක තරුණෙක් බාත්රූම් එකට වෙලා නානවා. ඒ අතරේ ටීනා සෝෆාස් වෙන්දක නිදාගෙන ඉන්නවා. ඇත්තටම රොයිට දැන් ටීනා එක ලොකු තරහක් ඇති වෙනවා. මොකද එයා එයාගේ බින්දුවත් අමතක කළා දාලයි ටීනාට ආදරේ කරේ. ඒ නිසාම එයා බෝතලයක් බිඳලා දාලා ඒ කටුවෙන් ටීනාට ඇනලා එයාව ඝාතනය කරන්න හදනවා. හැබැයි ඇත්තටම රොයිට එයාව මරලා දාන්න බෑ. මොකද එයා හදවතින්මයි ටීනාට ආදරේ කරේ. ඒ නිසා එයා දුකින් මේ කාමරෙන් එළියට යනවා. ඊට පස්සේ එයා කෙලින්ම ආවේ එයාගේ ගෙදරට. අන්න එහෙම ඇවිත් ඉන්න වෙලාවක තමයි එහෙම රොෂාන් මුණ ගැහිලා ගෙදරට ආවේ. කොහොම වුණත් දැන් රොයි තේරුම් ගත්තා ටීනා එයාව රවට්ටනවා කියලා. ඒ නිසා රොයි එයා කරපු හැම වැරද්දක් ගැනම හේමට පාවොච්චාරණය කරනවා. ඒ හැම දෙයක් වෙනුවෙන්ම එයා හේමගෙන් සමාව ඉල්ලනවා. ඉතින් රොයි හේම ළඟ දනින් වැටිලා එයාගෙන් උන වැරදි වලට සමාව ඉල්ලනවා. ඇත්තටම හේමට රොයි එක තරහක් තිබුණත් එයාට මේක දරා ගන්න බැරි වෙනවා. ඒ නිසාම එයා රොයි වැළඳගෙන අනන්න පටන් ගන්නවා. කොහොමරි මෙතනින් පස්සේ හේම මේ හැමදේම අමතක කරලා දාලා රොයිට ලං වෙනවා. ඉතින් එදා රෑ ඒ දෙන්නට දෙන්න ආදරෙන් ලං වෙනවා. කොහොමරි ඊළඟ දවසේ උදේම එම රොෂාන් මුණ ගැහෙන්න යනවා. ගිහින් කියනවා මං ඔයාට අහම්බෙන් ලං වුණා. අපි දෙන්න හොඳ යාළුවෝ වුණා. මට ඔයාගේ ළඟ ඉන්නකොට මං කසාද බැඳපු කෙනෙක් කියන එක සම්පූර්ණයෙන්ම අමතක වුණා. ඒත් ඇත්තටම මං කසාද බැඳපු කෙනෙක් මට සැමියෙක් ඉන්නවා. ඒ වගේම වගකීම් ගොඩක් මගේ ළඟ තියෙනවා. ඒ නිසා අදින් පස්සේ මං ඔයා මුණ ගැහෙන්නේ නෑ. ඔයා දැන් මගෙන් ඈත් වෙන්න. ඔයා ඔයාගේ ජීවිතේ සතුටින් ගත කරන්න කියලා. හැබැයි හේම මේ දේවල් රොෂාන්ට කියන්නේ හිතේ කැමැත්තකින් නෙවෙයි. මොකද ඇත්තටම එයාගේ හිත ඇතුලේ තාමත් රොෂාන් ඉන්නවා. කොහොමරි හේම රොෂාන්ගෙන් සමාව ඉල්ලනවා. රොෂාන්ගේ හිතට අනවශ්‍ය බලාපොරොත්තු දුන්නේ එකට. ඉතින් රොෂානුත් මේ දේවල් සමාදානව අහගෙන ඉන්නවා. හැබැයි එයා හේමට එක වචනයක්වත් කතා කරන්නේ නෑ. කොහොමරි එදා රෑ රොයිගේ ගෙදර සාලේ එල්ලලා තියෙන රොයිගේ හේමගේ වෙඩින් ෆොටෝ එකේ ඇණයක් ගැලවිලා වැටෙනවා. ඉතින් හේම මේක දැකලා මෙටියක් අරගෙන එන්න යනවා. ඒත් එකම තමයි ඔෆිස් ගියපු රොයි ආයෙම ගෙදර එන්නේ. එයා එද්දී පඩිපෙළ එයාගේ කකුල පැටලෙනවා. පේන විදිහට නම් මොකක් හරි අසුබ දෙයක් මේ ගෙදර සිද්ධ වෙන්නයි යන්නේ. කොහොමරි හේම අර ෆොටෝ එකකින් ගැලවුණ ඇණයට මිටියකින් ගහනවා. ඉතින් ඒ වෙලාවේ තමයි රොයි ඇවිත් හේමව වැළඳගන්නේ. ඒ නිසා හේම අර මිටිය එතන තියෙන මේසෙ උඩින් තියනවා. ඊට පස්සේ මේ දෙන්න කෑම කන්න එළියට යනවා. අතරම දැන් හේම වගේම රොයි දෙන්න ගොඩක් ලං වෙලා තියෙනවා. ඒ දෙන්න ඉන්නේ ලොකු සතුටකින්. කොහොමරි එදා රෑත් මේ දෙන්න ගෙදර ඇවිත් දෙන්නට දෙන්න ගොඩක් ආදරණීය වෙනවා. ඉතින් එදා රෑ මහයියෙන් වහින්න පටන් ගන්නවා. දැන් හේම වගේම රොයි හොඳටම නිදාගෙනයි ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ තමයි හේමට රොෂාන්ගේ මැසේජ් එකක් එන්නේ. රොෂාන්ගේ මැසේජ් එකෙන් කියලා තියෙනවා මට ඔයාට සමු දෙන්න ඕන. ගෙදරින් එළියට එන්න කියලා. ඉතින් මේකෙන් හේම හොඳටම බය වෙනවා. එයා ඉක්මනට කාමරෙන් එළියට ඇවිත් රොෂාන්ට කෝල් එකක් ගන්නවා. ඒත් රොෂාන් කතා කරන්නේ නැහැ.
මේ නිසා හේමා හොරෙන් ගෙදර සාලට එනවා. එවිත් ගෙදර දොරේ කර්ටන් එක අයින් කරලා බලනවා. ඒ වෙලාවේ තමයි එයා දකින්නේ රොෂාන් දොර ගාව ඉන්නවා කියලා. ඉතින් දැන් හේම ඉන්නේ හොඳටම බය වෙලා. එයා රොෂාන්ට කියනවා මගේ සෙමේ ගෙදර නිදාගෙන ඉන්නේ. එයා ඇහැරුණොත් නිකවනේ මං ගැන සැකයක් ඇති කරගනි. ඒ නිසා ඔයා දැම්මම මෙතනින් පිට වෙලා යන්න කියලා. හැබැයි රොෂාන් එක අහන්නේ නෑ. එයා කියනවා මං ඇත්තටමයි ඔයාට ආදරේ කරේ. මං අද නගරේ අතහැරලා යනවා. හැබැයි ඒ යන්න කලින් මට ඔයාට සමු දෙන්න ඕන වුණා. පුළුවන් නම් මට එකමක වතාවක් ඔයාව වැඳ ගන්න ඉඩ දෙන්න කියලා. හැබැයි හේමා ඒකට කැමති වෙන්නේ නෑ. කොහමද ඔය වෙලාවේ ගෙදර කරන්ට් එකක් යනවා. ඒත් එක්කම තමයි රොයි ඇවිත් හේමගෙන් අහන්නේ ඔයා මහරෑ ඔතන මොනවද කරන්නේ? අනික එළිය හොඳටම වහිනවනේ කියලා. ඉතින් හේම රොෂාන් දිහා බැලුවත් රොෂාන් පේන්නේ නෑ. ඒ කියන්නේ රොයි රොෂාන්ව දැකලා නෑ. හැබැයි දැන් හේම ඉන්නේ හොඳටම බය වෙලා. කොහමයි රොයි ගෙදර යතුරු කැල්ලත් අරගෙන දොර ගාවට එනවා. ඊට පස්සේ දොර අගුල දාලා හේමවත් එක්කන් කාමරයට යනවා. කොහොම වුණත් රොයි හිතුවේ හේම වැස්ස බලන්න ඕන නිසා දොර ළඟට ආවා කියලා. කොහමද මේ දෙන්න ආයෙම නින්දට වැටෙනවා. ඉතින් ටික වෙලාවකින් රොෂාන් මේ දෙන්නගේ කාමරයට එනවා. ඒ කියන්නේ රොෂාන් එළියට ගිහින් නෑ. හැබැයි දැන් දොර වහලා තියෙන නිසා එයාට එළියට යන්න විදිහකුත් නෑ. රොෂාන් හේමට කියනවා මම ගෙදරින් එළියට දාන්න. නැත්තම් මට අද දවස මේක තුල ඉන්න වෙයි කියලා. මේ නිසා හේම හොරෙන් කාමරේ තියෙන ස්ටූල් එක ළඟට යනවා. ගිහින් ගෙදර යතුරු අතට ගන්නවා. හැබැයි හේමගේ තියෙන බය නිසාම යතුරු කෑල්ල බිමට වැටෙනවා. හැබැයි ඒ ශබ්දය ඉඳාගෙන ඉන්න රොයිට ඇහෙන්නේ නෑ. මේ නිසාම එයා රොෂාන්වත් එක්කන් කාමරෙන් එළියට යනවා. හැබැයි මේ වෙලාවේ තමයි අපිට පෙන්නන්නේ රොයි නිදාගෙන ඉඳලා නෑ. එයා මේ හැමදේම අහගෙනයි ඉඳලා තියෙන්නේ. ඒ අතරේ හේම රොෂාන්ව එක්කන් ගෙදර සාලේට එනවා. ඊට පස්සේ ගෙදර දොර ඇරලා රොෂාන්ව එළියට යවන්න හදනවා. හැබැයි රොෂාන්ට නිකම්ම හේමට සමු දෙන්න බෑ. එයා ආයෙම හේම ළඟට එනවා. ඇවිත් හේමව සිප ගන්න හදනවා. හේමටත් එයාව පාලනය කරගන්න බැරි වෙනවා. මේ වෙලාවේ එයා රොෂාන්ව සිප වැළඳ ගන්නවා. හැබැයි මේ හැමදේම රොයි හොරෙන් බලාගෙනයි ඉන්නේ. එයා අතින් මල් පෝච්චා බිඳුව නිසා අර දෙන්නත් රොයිව දකිනවා. කොහමරි මේ වෙලාවේදී රොයි ඉන්න ලොකු තරහකින් එයා පිහියක් අරගෙන මේ දෙන්නගේ ඉස්සරහට එනවා. ඊට පස්සේ එයා ඒ පිහියෙන් ඇනලා හේමව මල්ලා දාන්න හදනවා. හැබැයි රොෂාන් ඒකට ඉඩ දෙන්නේ නෑ. රොෂාන් රොයිව නතර කරලා එයාට පහර දෙන්න පටන් ගන්නවා. කොහමරි මේ දෙන අතරේ ලොකු සටනක් ඇති වෙනවා. දැන් රොයි හදන්නේ එයාගේ අතේ තියෙන පිහියෙන් කොහමරි රොෂාන්ව මල්ලා දාන්න. මේ නිසාම හේම බය වෙලා ගෙදරින් එළියට දුවලා යනවා. ඉතින් ඔයාලට මතක ඇති අද හවස හේම එයාගේ රොයිගේ ෆොටෝ එකට ඇණයක් ගහලා ඒ මිටිය මේසේ උඩින් තිබ්බා. ඉතින් මේ වෙලාවේ රොෂාන්ගේ අතට ඒ මිටිය අහු වෙනවා. ඉතින් රොයි එයාගේ අතේ තියෙන පිහියෙන් රොෂාන්ව මල්ලා දාන්න හදනවා. හැබැයි රොෂාන් අර මිටියෙන් රොයිට පහර දෙනවා. ඉතින් මේ දෙන කෑ ගහන සද්දය එළියේ ඉන්න හේමට ඇහෙනවා. ටික වෙලාවකින් එයා ගෙදර ඇතුළට එනවා. සිද්ධ වුණේ මොකද්ද බලන්න. ඒ වෙලාවේ තමයි එයා දකින්නේ රොෂාන් මිටියෙන් පහර දීපු නිසා එයාගේ සෙමියා රොයි ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්නවා. ඇතරම රොයි ඒ වෙලාවේ මිය ගිහින් තියෙනවා. කොහමරි මේ දෙදකපු හේමට රොයිගේ මරණය දරා ගන්න බැරි වෙනවා. එයා රොයිගේ සිවුර බදාගෙන අඬන්න පටන් ගන්නවා. කොහමයි ටික වෙලාවකින් හේම සංසුන් වෙනවා. ඊට පස්සේ රොෂාන් මෙතෙන් ඇවිත් රොයිගේ මල සිවුර වහලා දාන්න හදනවා. හැබැයි හේම ඒකට ඉඩ දෙන්නේ නෑ. එයා රොෂාන් පිස්සුවෙන් වගේ එතනින් එලවන්න හදනවා. හැබැයි රොෂාන් හේමව තනි කරලා දාලා මෙතනින් පැනගන්නේ නෑ. එයා හේම සංසුන් වෙනකන් මෙතන ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එයා හේම ළඟට එනවා. ඇවිත් කියනවා එයා ඔයාව මරන්නයි හැදුවේ. ඒ නිසායි මං එයාට පහර දුන්නේ. ඊට පස්සේ එයා මට පිහියෙන් ඇනලා මාව මරන්න හදපු නිසායි එදා තිබුණ මිටිකින් එයාට පහර දුන්නේ. මට ඇත්තටම එයා මරන්න ඕන උනේ නෑ. මේක හදිසි අනතුරක් කියලා. ඒ වගේම එයා කියනවා දැන් මෙයා මැරිලා ඉවරයි. අපි මේ මලසිවුර හංගන්න ඕන කියලා. රොෂාන් හේමට කියනවා සමියා මැරුණා කියලා ඔයා මෙහෙම වැළපිලා වැඩක් නෑ. අපි මෙතනින් එහාට අපේ ජීවිතය අරගෙන යන්න ඕන. මේ හැමදේම උනේ ඔයාගේ සැමියා නිසා කියලා. ඉතින් හේම රොෂාන් කියන හැමදේම මුකුත් නොකිය අහගෙන ඉන්නවා. රොෂාන් හේම ළඟට ඇවිත් කියනවා අපි මුලින්ම මේ මලසිවුර සංගවමු. ඊට පස්සේ දවස් දෙකක් විතර ඉඳලා ඔයා සමියා අතුරුදහන් වුණා කියලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න. පොලිසියෙන් ඇහුවොත් ඇයි ඔයා පැමිණිලි කරන දවස් දෙකක් හිටියේ කියලා. ඒකට ඔයා කියන්නේ එයාට අනියම් සම්බන්ධයක් තියෙනවා. එයා ඒ කාන්තාව එක්ක නිතරම එහෙ මෙහෙ යනවා. මං හිතුවේ මේ පාරත් එහෙම දෙයක් සිද්ධ වුණා කියලා. ඒත් බලන් ඉඳලා බැරිම තැන තමයි මම මේ පැමිණිලි කරේ කියලා.
කොහොම වුණත් රොෂාන් දැන් හදන්නේ මේ හැමදේම ටීනාගේ මත පටවලා හේමව බේරගන්න. ඊට පස්සේ ඒ දෙන්නගේ ආදරය කාටත් හොරෙන් කරගෙන යන්න. ඉතින් හේම මේ කියන දේවල් වලට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ හිතෙත් ඒ දේවල් වලට කිසිම අකමැත්තක් නැහැ. ඒ නිසාම රොෂාන් මුලින්ම රෙදි කෑල්ලක් අරගෙන ඇවිත් රොයිගේ මල සිරුර ඒ රෙදි කෑල්ලෙන් හොතනවා. ඊට පස්සේ සලතින ලේ පැල්ලම හොදලා පිරිසිදු කරනවා. ඊට පස්සේ එයා හේම ළඟට එනවා. ඇවිත් කියනවා මං සෑම සාක්ෂියක්ම විනාශ කරා. මිනිහ අරගෙන යන කලින් අපි මේ සාක්ෂි ටික පුච්චලා දාන්න ඕන. මම මගේ ෆ්ලැට් එකට ගිහින් ඒ ටික පුලිසලා දාලා මගේ බෑග් එකත් අරගෙන එන්නම්. ඔයා එතකන් පරිස්සමට ඉන්න. කවුරු කතා කරත් ෆෝන් එක ආන්සර් කරන්න එපා කියලා. එහෙම කියලා රොෂාන් ගෙදරින් යනවා. ඉතින් ඔයා දන්නවා රොෂාන් මේ ගෙදරට ආව වෙලාවම ගෙදර කරන්ට් එක ගියා. ඇත්තටම දැන් හේමට තනියම ගෙදර ඉන්න ලොකු බයක් තියෙනවා. ඒ නිසා එයා ඉටිපන්දම් දෙකක් අරගෙන ඇවිත් ඒවා රොයිගේ සිවුර දෙපැත්තේ පත්තු කරනවා. ඊට පස්සේ එයා රොෂාන් එයාගේ බඩු ටිකත් අරගෙන එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් ඔය අතරේ තමයි හේමට නිින්ද යන්නේ. කොහමයි ටික වෙලාවකට පස්සේ එයාට හැරෙනවා. ඇහැරිලා බැලුවත් රොෂාන් තාම ගෙදරට ඇවිත් නැහැ. ඒ නිසාම එයා රොෂාන්ගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නවා. හැබැයි ඒ ෆෝන් එකත් වැඩ කරන්නේ නැහැ. ඇත්තටම මේ වෙලාවේ නම් හේමට ලොකු බයක් දැනෙනවා. ඒ නිසාම එයා කාර් එකත් අරගෙන රොෂාන්ගේ ෆ්ලැට් එකට යනවා. ඒ අතරමඟ තමයි කාර් එකේ පෙට්‍රල් නැති වෙලා කාර් එක නතර වෙන්නේ. ඒ නිසාම හේමා බයෙන් පුළුවන් තරම් ඉක්මනට රොෂාන්ව හොයාගෙන යනවා. ඇත්තටම මේ වෙලාවේ හේමට තියෙන්නේ ලොකු වසරණකමක්. කොහමයි හේමා රොෂාන්ගේ ගෙදරට එනවා. හැබැයි මේ විදිහට ඒ ගෙදර කිසිම බඩුවක් නැහැ. රොෂාන්ගේ හැමදේම වගේ අස්කරගෙන තියෙනවා. හේමගේ හැමතැනම බැලුවත් රොෂාන් පේන්නේ නැහැ. ඉතින් හේමා තවත් අසරණ වෙනවා. ඒ වෙලාවේ තමයි එයා දකින්නේ රොෂාන්ගේ මේසේ උඩ ලියුමක් තියෙනවා. ඉතින් හේමා එක කියවලා බලනවා. ඉතින් ඒකේ තියෙනවා අනපේක්ෂිත අනතුරක් නිසා අප දෙන්නම මුණ ගැහුණා. ඔයාට ඔයගේ සැමියාගේ ආදරේ අහිමුණ නිසා ඔයා ටිකෙන් ටික මට ලං වුණා. මං ඇත්තටම ඔයාට ආදරේ කරා. ඒත් ඔයා මට අවශ්‍ය දේ ලබා දුන්නේ නැහැ. ඔයා ආදරේ කරේ ඔයාගේ සැමියාට විතරයි. ඒත් මට ඔයාව කොහොමද ලබා ගන්න ඕන නිසායි ඔයාගේ සැමියාට ඔයා ගැන සැකයක් ඇති කරවන්න හිතුවේ. ඒකයි මං ඔයාගේ ගෙදරට ආවේ. මොකද මට ලබා ගන්න බැරි වුණ දේ වෙන කෙනෙක්ට මං දෙන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ නොසිතූ විදිහට මගේ අතින් රොයිව මැරුණා. හැබැයි ඔතන ඉඳලා මල සිවුර හංගන ඔයාට උදව් කරන තරම් මම මෝඩයෙක් නෙවෙයි. මට වැරද්ද බාර ගන්න බෑ. ඉතින් මං ඔයාට සමුදීලා මගේ ගමන යනවා. මල සිවුර සංගවන එක ගැන ඔයාම බලා ගන්න කියලා. ඉතින් හැම අවසානයේ තේරුම් ගන්නවා එයාට ආදරය කරනවා වගේ රොෂාන් කළා තියෙන රංගපෑමක් කියලා. එයාට ඕන වෙලා තිබලා තියෙන්නේ එයාමගෙන් එයාගේ අවශ්‍ය දේ සපුරා ගන්න විතරයි. ඉතින් මේ හැමදේම දැනගත්ත හේමා ගොඩක් අසරණ වෙනවා. දැන් රොයිගේ මල සිවුර ගෙදර ඇතුලේ තියෙනවා. ඒ වගේම ඒක රෙදි කෑල්ලකින් ආවරණය කරලා ලේ පැල්ලම් පවා පිහදාලා තියෙනවා. ඒ කියන්නේ හේමට දැන් බෑ හොරෙක් ඇවිත් රොයිව ඝාතනය කරා කියලාවත් බොරුවක් පොලිසියට කියන්න. මොකද සාක්ෂි සේරම විනාශ කරලා තියෙනවා. ඒ කියන්නේ රොෂාන්ට ඕන උනේ මේ හැම දෙයකටම හේමව පටලවලා පැන ගන්න විතරයි. ඉතින් හේම මේ දේවල් කල්පනා කර කර පිස්සෙන් වගේ ඇවිදගෙන යනවා. එයාට කරන්න දෙයක් හිතාගන්න බැරි වෙනවා. ඔය වෙලාවේ තමයි එයා යන තැනට පොලිස් ජීප් එකක් එන්නේ. ඉතින් නිලධාරීන් හිතනවා මේ ඉන්නේ වෛශ්‍යාවක් කියලා. ඒ නිසා එයාලා හේම පස්සේ පන්නන්න පටන් ගන්නවා. හැබැයි හේම එයාගෙන් බේරිලා එතනින් දුවල යනවා. හැබැයි හේමට තවත් මේ දේවල් දරා ගන්න බැරි වෙනවා. එයා පාළු පාරක සිහිය නැතිව ඇදගෙන වැටෙනවා. කොහමයි ටික වෙලාවකින් හේමව කවුරු හරි දකිනවා. ඒ කෙනා හේමව ඔසවගෙන එතනින් යනවා. ඉතින් ඇත්තටම හේම දැන් මේ ඉන්නේ මිනි පුලුසෙන කනත්තක් මැද. ඉතින් හේම ඇහැරුණාම එයා දකිනවා එතන පැත්තකින් අර තාපසතුමා ඉන්නවා කියලා. ඉතින් ඔයාට මතක ඇති හේමගේ කාර් එක රොෂාන්ගේ බයික් එකේ හැප්පෙන්න කලින් දේවතාවක්ම හේම මේ තාපසවරයව දැක්කා. ඉතින් හේම මේ තාපසවරයා ළඟට යනවා. ගිහින් එයාගේ ළඟ වැඳ වැටිලා එයාගේ සැමියාට උන දේ ගැන පාපොච්චාරණය කරනවා. හේම හිතනවා එයා රොෂාන් ගැන නොදැන එයාට ලං වුණ නිසායි එයාට එයාගේ සැමියා අහිමි වුනේ කියලා. ඇත්තටම හේම එයා කරපු වැරද්ද ගැන පසුතැවෙනවා. කොහොම හරි මේ වෙලාවට මේ තාපසතුමා හේමට එක වරයක් දෙනවා. එයා හේමට කියනවා ඔයා දැන් ගිහින් ඔයාගේ සැමියාව බේරගන්න කියලා. එහෙම කියලා එයා හේමගේ නල්ලේ අත තියනවා. ඒත් එක්කම මේ සිද්ධ වුණ හැම සිදුවීමක්ම ආපස්සට සිද්ධ වෙන්න ගන්නවා. ඒ කියන්නේ අර තාපසතුමා එයාගේ බලය පාවිච්චි කරලා කාලේ ආපස්සට යවනවා.
කොහොම හරි හේම දැන් ඉන්නේ එයාගේ ගෙදර එළියේ. එයාට ඇහෙනවා එයාගේ සැමියා රොෂාන්ගේ ගෙදර ඇතුලේ හඬු වෙනවා. ඉතින් හේම ගෙදර ඇතුලට යනවා. ගිහින් රොෂාන් රොයිට මිටියෙන් පහර දෙන්න හදනකොටම රොෂාන්ගේ අතින් අල්ලගෙන එයාව නතර කරනවා. ඉතින් මේක රොයි දකිනවා. ඉතින් හේම රොෂාන්ට මිටියෙන් පහර දෙන්න හදනවා. එයා තියෙන තරහට එතන ස්ටූල් එක කුඩු කරලා දානවා. ඉතින් හේම එහෙම කරේ එයාගේ රොෂාන්ගේ අතරේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා රොයිට අඟවන්න. හේම මේකෙන් ඒතු ගන්නනවා මට ඕන නම් රොෂාන්ව මල්ලා දාන්න උනත් පුළුවන් කියලා. ඉතින් මේ හැමදේම රොයි බලාගෙනයි ඉන්නේ. රොයි තේරුම් ගන්නවා හේමගේ රොෂාන්ගේ අතරේ සම්බන්ධයක් නැහැ කියලා. ඉතින් එතනින් පස්සේ හේම රොයි ගාවට යනවා. ඉතින් රොයි හේමව ආදරෙන් වැළඳ ගන්නවා. ඉතින් ඇත්තටම රොෂාන්ට ඕන උනේ හේම ගැන රොයිගේ හිතේ සැකයක් ඇති කරවලා එතන අතර ප්‍රශ්නයක් ඇති කරන්න. හැබැයි රොෂාන් හිතුව දේ සිද්ධ වුණේ නෑ. මේ නිසා රොෂාන් මේ ගෙදරින් යනවා. ඉතින් අවසානයේදී හේමගේ රොයිගේ අතර තිබුණ බැඳීම තවත් ශක්තිමත් වෙනවා. මේ වෙලාවේ අපිට තේරෙනවා අපි හැමෝටම අපි කරපු දේවල් ආපහු වෙනස් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා කරන්න කියන දේවල් හොඳින් හිතලා බලලා කරන්න ඕන කියලා. ඉතින් මෙතනින් මේ සුපිරි මූවි එක අවසන් වෙනවා. අද මූවි එක රස විඳ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි තවත් මේ වගේ සුපිරි මූවි එකේ ආයෙත් හම්බ වෙමු.